මෙතනින් පස්සේ බය සැක ලැජ්ජාව කේන්තිය කියන කාරණා කන්ට්‍රෝල් කරගමුද? සාර්ථකත්වයේ වෙනුවෙන් ඔයාට අවස්ථාවක් ලැබුණොත් ඔයා අවස්ථාව ගන්නවද නැද්ද? හදවතට ගමු කියන්නේ අත උස්සලා කියන්න බෑ. හිඟන්නගේ කාරණා මම කන්ට්‍රෝල් කරගන්නවා. බය සැක ලැජ්ජාව මම මෙතනින් හට තඹ සතේකට ගණන් ගන්නේ නැහැ. මම ඒව කන්ට්‍රෝල් කරගන්නවා. මාව ශක්තිමත් කරගන්නවා මේ කාරණා හැමේ කියලා. කියන අය අත උස්සන්න බෑ. එක පාරක් කියන්න බෑ. ඇත්තටමයි මම මේ කිව්වේ. මම මේ කියන කාරණාට කන්ට්‍රෝල් කරගන්නවා. මම මේකට පේස් කරනවා කියන කාරණේ වා කියන්න බෑ. ඇත්තටම මම කිව්වේ කියලා අත උස්සන්න බෑ. ඇත්තටමයි මම කිව්වේ. again ඔගේ ලයිෆ් එකේ ඔයාව චෙක් කරගන්න අවස්ථාවක් දෙනවා. මේ හිඟන්න හැම වෙලාවෙම කරේ මොකද්ද? අපිව පස්සට ඇදපු එක. අපි කස්ටමර් කෙනෙකුට කතා කරන්න මොකද වෙන්නේ? බයයි. ඔයා ලැජ්ජයි තැනකට ගිහලා කතා කරන්න. ඔයා ඕම හිතලා බලන්නකෝ. ඔයා කොච්චර තැන්වල ඔයා පස්සට දැම්මද කියලා. කොච්චර තැන්වලදී ඔයා ගමන කොච්චරනම් ඔයා ප්‍රමාද කරගෙනද කියලා. හිතලා බලන්න. ඒ නිසා වා තීන්දුවක් අරන් තියෙන මේ වෙද්දි මොකක් ගැනද? කාරණා ගැන. කාරණා අසාර්ථකත්වයේ කාරණා ගැන.